කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? ඉතින් මම එළිය ගිහිල්ලා ලංකාවට ගෙනියන්න ඇඳුම් ගත්තා, බඩු ගත්තා, මොනවද ගත්තේ කියලා බලමුද? මේ මම මගේ නංගිගේ බබාට ගත්ත ඇඳුම රෑට අඳින්න පිජාම එකක් ගත්තා. මේක එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. ලංකාවේ සල්ලි වලින් රුපියල් 750ක් වගේ තමයි මේ ඇඳුමට වෙන්නේ. ඉතින් ඔයාලටත් කුවට් සිටි එකෙන් ගන්න පුළුවන් අහමදියකින් අඩුවට ඇඳුම්. මෙන්න මේ නයිටිය මම ගත්තේ රුපියල් 500ක් වගේ ගාණක්. ඒ කියන්නේ ඩිනර් භාගයක්. සමහර වෙලාවට 500ටත් අඩු තරම්. ඉතින් ඇඟට සැහැල්ලුයි, සනීපයි. ඔයාලටත් අරගෙන බලන්න පුළුවන්. ඊළඟට මම මේකත් ගත්තේ මගේ නංගිගේ බබාට. මේ කිට් එකත් හරි ලස්සනයි. අවුරුදු 3ක 4ක විතර පුංචි බබෙක් එයා. එයාට මම මේකත් ගත්තේ. ඒකත් රුපියල් 750ක් විතර තමයි වෙන්නේ. ඊළඟට මෙන්න මේ ටී-ෂර්ට් එකත් මම ගත්තේ ඩිනර් බාගයකට. ඒකත් රුපියල් 500ක් වගේ ගාණක් තමයි වෙන්නේ. ගොඩාක් ඇඳුම් තියෙනවා. ඔයාලටත් බලන්න පුළුවන් ගිහිල්ලා. මං එළිය ගියාම අනිවාර්යෙන් ඇඳුම් ගන්න හරි කැමතියි. ඊළඟට මම මේ විදියට පර්ෆියුම් දෙකකුත් ගත්තා. මේකත් ඩිනර් භාගයයි එකක්. දෙකම ඩිනර් එකයි. සාමාන්‍ය සුවඳක් තියෙනවා. මං කලින් ගෙනිහිල්ලා තියෙනවා. හැබැයි ඒව නම් ගොඩාක් සුවඳ තිබිලා තියෙනවා. මේකේ හරියටම සුවඳ මම දන්නේ නැහැ. ඒත් මම මගේ යාළුවත් ගත්ත නිසා මමත් ගත්තා. තව බඩු මං ගත්තා. මීට කලිනුත් ගොඩාරියක් ගත්තා. දැන් යන්න ළඟ නිසා ටික ටික බඩු ගන්න ඕන. මොකද එකපාරටම ගන්න හිටියොත් ගන්න අමාරුයි. සල්ලිත් ගොඩක් ඕන නිසා. ඊළඟට මම මේ විදිහට කොටන් බටන් 4ක් ගත්තා. රුපියල් 600ක් වගේ තමයි මේ හතරම වෙන්නේ. එකක බටන් 200ක් විතර තියෙනවා. ඊළඟට තව ගත්තා. ආයෙත් මේ වගේ පොඩි සයිස් ගත්තා. ඒකත් රුපියල් මම හිතන්නේ 400ක් වගේ වෙන්න මට ගාන මතක නැහැ. ඒක 600ක්, මේ අනිත් ටික 400ක් වෙන්න ඕන. ඊළඟට මේ විදිහට දත් බේත් ගත්තා 4ක්. ඒ හතරම ඩිනර් එකයි. ෆිලිස් 50ක්ද කොහෙද වෙන්නේ. ඊළඟට වැස්ලින් ගත්තා මේ විදිහට ඩබල් 3ක්ද කොහෙද ගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ ඇලෝවේරා ජෙල් එකක්. මේකත් රුපියල් 750ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලට මේ ඔක්කොම බඩු එකම තැනකින් ගන්න පුළුවන්. කුවට් සිටි එකට ගියාම පස්සේ මේ වගේ රේසර් පැකටයක් ගත්තා. මේකත් එච්චර ගණන් නැහැ. රුපියල් 400ක් හරි 500ක් හරි වගේ තමයි වෙන්නේ. ඊළඟට එක නීල් පොලිෂ් රිමූවර් එකක්. මේ තියෙන ඊළඟ වැස්ලින් එක. ඔයාලට මාස 8ක් විතර පාවිච්චි කරන්න පුළුවන් මේ වැස්ලින් එකක්, ලොකු බොටල් එකක්. ඊළඟට මෙන්න මේ විදිහට පපායා ක්‍රීම් එකක් ගත්තා. දෙකම ඩිනර් එකයි කාලක්ද කොහෙද. ඊළඟට මම ලක්ෂ 4මාරකටත් වැඩි ගාණක් දීලා මගේ කලින් මාලෙත් මාරු කරලා මෙන්න මේ විදිහට නෙක්ලස් එකක් ගත්තා. මේ නෙක්ලස් එක මං ගත්තේ කොහෙන්ද? මේ මාලය මම ගත්තේ කුවට් එකේ මලේ බාර් ජුවලරි ෂොප් එකෙන්. ඉතින් අනිත් ජුවලරි ෂොප් වලට වඩා මේකේ සාධාරණ මිලකට මට මගේ කලින් මාලය මාරු කරගන්න පුළුවන් වුණා. මම කලින් වෙන දිහාවකින් ගත්තේ. එතනින් මට රුපියල් 15000ක් විතර පාඩු වෙනවා තා පොඩ්ඩෙන්. එතනින් මම මගේ පරණ මාලේ මාරු කරන්න ගියා නම් මේ මාලේ ගන්න. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් සතුටින් ඉන්න.